සඳසාවී 4 වෙනි කොටසත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔයා කලින් කොටස් බලපු නැති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් කලින් කොටස් ටිකත් බලලම මේ කතාවත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යන් කතාවට. දිනින්ද දොහලිගේ ඇමතුමට සම්බන්ධ වී ඔවුන්ගේ කතාවට සවන් දුන්නේ කේෂරට එස්සමග ඇති සම්බන්ධය දැන ගැනීමටය. නමුත් ඔහුට එවැනි කිසිවක් දැන ගැනීමට නොහැකි විය. මේ මිනිහට ඇත්තටම මේ කෙල්ලවෝනේයි. ඔහු තනිව සිතුවේය. පසුදින දූලි වැඩ නිමවී නිවසට යන විට ඇයගේ සොහොයුරිය වන චතුනි දිවාවාය. අක්කේ ඔයාව ඉල්ලගෙන කොල්ලෙක් ඇවිල්ලා. පට්ට හැන්ඩියා. චතුනි කීවාය. කවුද චතු? යමු බලන්න. කෙල්ල වේගයෙන් ගියේය. කෙල්ලගේ නිවස තිබුණේ දුප්පත් මහල්ලි වාසයක දෙවන මහලේය. අවට පරිසරයේ දෙස කේෂර බැලුවේ වේදනාවකිනි. අපිළිවෙල අපිරිසිදු මෙවැනි ස්ථානයක ඒ කෙසේ ජීවත් වනවාද කියා ඔහු සිතුවේය. මේ වගේ ජීවත් වන මිනිස්සු ගොඩක් ඉන්නවස. මීටත් අන්ත ජීවිත තියෙනවා. කවිෂ්ක කේවේ කේෂරගේ සිතුවිලි තේරුම් ගිය නිසාය. එතනට පැමිණි දුහුලි කෝපයෙන් කේෂර දෙස බලා සිටියාය. තමුන් මෙහෙටත් ආවද? ඇත්තටම තමුසලා මොන වගේ මිනිස්සුද? අච්චර හොඳ මනුස්සයාට රිද්දන්න මහදන්න? ඒ මනුස්සයා තමුසට මොන වැරැද්දක් කළාටද? ඇත්තටම තමුසලාටත් හරියනවනේ. දුහුලි කේෂරට පෙන්නාය. මේ මහත්තයා දුවට ජොබ් ඔෆර් එකක් ගෙනල්ලා ලොකු පඩියක් එක්ක රැයිනි කීවාය. කරුණා කරලා මෙතනින් යන්න. මගේ සර්ගේ කෙස් ගහකටවත් හානියක් කරන්න තමුන්ට බෑ. ඒ වචන කේෂරව රිදවන්නට විය. ඔහු කෝපයෙන් එතනින් පිට විය. මොකක්ද ඒ කරේ? එච්චර හොඳ රස්සාවක් එපා කීවේ? රැයිනි ඇසුවාය. අම්මා, ඔය මනුස්සයා අපේ දිනිඳුසර්ගෙන් පලිගන්න මාව පාවිච්චි කරන්න හදන්නේ. ඒක ඉවරුණාම එතන රස්සාවෙන් මාව අයින් කරයි. අනික අම්මේ දිනිඳුසර්ට එහෙම කරන්න පුළුවන්ද? අනික රණසිංහ අංකල් උනත් මොනව හිතයිද? කෙල්ල කීවාය. තමා දිනිඳුට ආලය කරන බව මවගෙන් සැඟවීය. දුහුලිගේ කතාවට කෝපයෙන් සිටි කේෂර ක්ලබ් එකට ගිහින් බොන්න පටන් ගත්තේ දුහුලි කියපු දේවල් තවත් මතක් කරගෙන කමන්ය. ඔහු සිටි තැනට කෙල්ලෙක් ආවේ බීම විදුරුවක්ද අතේ තියාගෙනමය. ඇය කේෂරගේ ඇඟේ එල්ලෙමින් කතා කළේ ඔහු පොළඹවා ගන්නා අදහසිනි. කෝපයෙන් සිටි කොල්ලා ඇව ඉවතට තල්ලු කරේය. ඔයා තාමත් ඒ වගේමයි නේද? ඒත් දැන් ගොඩක් හැන්සම්. සරාගී ලෙස ඇඳ සිටි කෙල්ලෙක් එතනට පැමිණ කීවාය. ඇය නිහාරාය. මතීෂගේ බාලි දියණිය ඇයයි. තමුන් මොකද මෙතන? කේෂර කීවේය. මගේ මස්සිනා කේන්ති. ඔයා කොහොම හිටියා දවසක? ඔයා මගේ වෙනවා. ඇය කීවේ කොල්ලාගේ පපුවට අතක් තියාය. හීන තමා. කවදා ඉඳන්ද එහෙම හිතෙන්නේ? ඔහු ඇසුවේය. ආපහු ලංකාවට ආවට පස්සේ මම මෙහෙ නැති කාලේ ඔයා ගොඩක් වෙනස් වෙලා. හැන්සම් වෙලා, ෆේමස් වෙලා. ඒකයි. ඇය කීවාය. කේෂරගේ මතකයන් වලට ආවේ අතීතයේදී සැලකුව ආකාරයය. තමාව වහලෙක් ලෙස ආමන්ත්‍රණය කළ ආකාරයය. ඔහු කටකොණකින් සිනාසී පිට වී ගියේය. ජීකේ, ඔයා හොඳටම බීලා. මට පුදුම ඔයාව වෙනස් කරන්නත් මේ ලෝකෙ කෙනෙක් හිටපු එක. කවිෂ්ක කීවේය. කේෂර කිසිවක් කිව්වේ නැත. ඊට පසු සතිය කේෂරට විශේෂ සතියකි. ඉහළ පෙළේ ආයතනයක් සමග සහයෝගිතා ගිවිසුම් අත්සන් කිරීමට යෙදුණි. ඊට තරඟ කරන ආයතන කීපයක්ම තිබුණද කේෂරට තරඟයක් තිබුණේ සවනනායක සමූහය සමගය.
නමුත් දිනිදුගේ ව්‍යාපෘති සැලසුම අභිබවමින් ඉදිරියට යෑමට කේෂරට අවස්ථාව උදාවනී. ඔහුගේ මෙම ව්‍යාපෘතිය ගැනීමට දිනිදු දුහලිව ප්‍රයෝජනයකට ගත්තේය. කේෂර උඹ ටෙන්ඩර් එක අතෑරපන්. නැත්නම් දුහලිව හොඳින් දකින්න ලැබෙන එකක් නෑ. ඔහු කේෂරට ඇමතුමක් ගැන කීවේය. ඉතින් මට මොකද? කේෂර කෝපය පාලනය කරගෙන කීවේය. දුහලිව තමාට වටින බව දිනිදු දැනගන්නවාට ඔහු අකමැති විය. නිකම් බොරුවට රඟපාන්න එපා මිනිහෝ. ඒකිව දැනටමත් මම හොටෙල් රූම් එකකට යවල තියෙන්නේ. මගේ මිනිස්සු කීප දෙනෙක්ව එතනට යවන්න විතරයි තියෙන්නේ. දිනිදු කීවේය. කොල්ලගේ දෙපතුල්ලට පැනවිය. ඔහු අපේක්ෂා කළ පරිදි දිනිදු ඔහුව බියගැන්වීමට දුහලිව යොදා ගත්තේය. ගිවිසුම අත්සන් කිරීමට තවත් ඇත්තේ පැයක කාලයකි. මෙය අත්හරිනවා හැර ඔහුට වෙනත් විකල්පයක් නොවීය. දුහලි ඔහුගේ වචනයකට අමනත නොවන බව ඔහු දැන සිටියේය. හොඳයි. ඒත් තව පැයක් ඇතුළත කෙල්ල පරිස්සමට හෝටලෙන් එළියට එන්න ඕනේ. කේෂර කීවේය. දිනිදු සිනාසනේය. කේෂරට පාතාල පිරිසක් සිටින බව දිනිදු දන්නේ නැත. මම දෙන්න ඕන එක කෝල් එකයි. එයා එතනින් එළියට එයි. ඒකට තමු මිස්ටර් දුනසිංහට මාව රෙකමන්ඩ් කරන්න ඕනේ. දිනිදු කීවේය. හොඳයි. කේෂර එකඟ වේය. කවිෂ්ක අපි යමු. මිස්ටර් දුනසිංහට මේල් එකක් දාන්න. මට එන්න වෙන්නේ නෑ සමරනායක ගෲප් එකත් එක්ක ඇග්‍රීමන්ට් එක සයින් කරන්න කියන්න. කේෂර එසේ පවසා පිට විය. සර් එතකොට ටෙන්ඩර් එක? කවිෂ්ක ඇසුවේය. ඒකට වඩා මට කෙල්ලගේ ජීවිතය වටිනවා. කේෂර කීවේය. ඔහු සිටින්නේ අධික කෝපයෙන් බව කවිෂ්කට අවබෝධ විය. මේ කෙල්ලත් දිනිදුව පුදුම විදියටනේ විශ්වාස කරන්නේ. කවිෂ්ක කීවේය. අදම කෙල්ල උස්සන්න. කේෂර අනදුන්නේය. කවිෂ්ක කලබල විය. සර් අපිට කිසිම වරදක් නොකරපු ඒ කෙල්ලව ඇයි සර් උස්සන්නේ? කවිෂ්ක පුදුමයෙන් ඇසුවේය. කේෂර පැහැරගත් පුද්ගලයන් අතරින් කීප දෙනෙක්ම ජීවිතයෙන් සමුගෙනය. ඇතැම සිරි දඬුවම් ලබයි. ඇයව මෙතරම්ම වැදගත්යයි පැවසූ ඔහුම ඇයට මේ කරන්නට යන දේ පිළිබඳව කවිෂ්කට පුදුමය. එයා නිසා මට තවත් දේවල් නැති කරගන්න බෑ. අද හවසම කෙල්ල උස්සපන්. කේෂර කෝපයෙන් කීවේය. ඉතින් ළමයි දොහලිට ළඟට මොනවා වේද? ඇයි එච්චරටම කේෂරට දොහලිව වටින්නේ? ඉතින් මේ දේවල් ගැන දැනගන්න ටිකටම කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. තාමත් අපේ සබස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් එකකින් දාන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන කොටසකින් ඔයාලව හම්බ වෙනකම් අදට ගිහින් එන්න. සතුටින් පරිස්සමින් ඉන්න ඕන.